දකුණු දිග අප්‍රිකානු රාජ්‍යයක් වන ඇන්ගෝලාවේ ලේලා ලෝප්ස් 2011 විශ්ව රූරැජින ලෙස කිරුළු පළඳී 25 හැවිරිදි ලෝප්ස් ව්‍යාපාර කළමනාකරණය හදාරන ශිෂ්‍යාවකි. 2011 විශ්ව රූරැජින තරගය ප්‍රසීලයේ සාවෝ පෝලෝ නගරයේදී පැවැත්වින. මෙවර එය සංවිධානය කෙරුණේ 60 වන වරටයි. ඊයේ පැවති අවසන් තරගය රූපවාහිනී විකාශ ඔස්සේ සජීව ලෙස නැරඹීමට ලෝපුරා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ට හැකිවිය. විශ්ව රූරැජින කිරුළ දිනා ගැනීමට රටවල් 89ක් නියෝජනය කරමින් තරඟකාරයෝ සහභාගී වූහ. ඉන් 16 දෙනෙකු දෙවන වටයට තෝරා ගැනින. අවසන් වටයට 5 දෙනෙක් සුදුසුකම් ලැබූහ. අවසානයේදී යුක්‍රේනිය නියෝජනය කළ රූරැජින අභිබවා කිරුළ දිනා ගැනීමට ඇන්ගෝලාවේ ලේලා ලෝප් සමත් වූවාය. හැඩරුව මෙන්ම බුද්ධිමත් බවද තරගයේදී අපේ පරීක්ෂාවට ලක් කෙරින. Enjoy your first moment as Miss Universe. කෙන්යාවේ නයිරෝබි නුවර පැල්පත් ආශ්‍රිතව ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව 86 දක්වා ඉහළයි. 110 දෙනෙක් තුවාල ලැබූහ. අනාරක්ෂිත තෙල් නලයක් පුපුරා යාම ගින්නට හේතුවයි. ඉවත දැමූ දැල්වූ දුම් වැටියකින් ගින්න හටගෙන ඇතැයි විශ්වාස කෙරේ. තවත් 38 දෙනෙකු පිළිබඳ මෙතෙක් තොරතුරු ලැබෙන්නේ නැතැයි කෙන්යා බලධාරීහු පවසති. ඔවුන් ගින්නට හසුවන්නට ඇතැයි සැක කෙරේ. අදත් ක්‍රීඩා පුවත් ගෙනෙන සූදානම් දිනුෂ කුමෂ. ඔව් සම්පත්. ICC ක්‍රිකට් සම්මාන උළෙලදී සම්මාන දෙකක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර සමත් වුණා. ඒගලන්තයේදී ඊයේ එම උත්සවය උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වුණා. වසරේ දක්ෂතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් වසරේ වැඩිම ප්‍රේක්ෂක මනාපය හිමි කරගත් ක්‍රීඩකයා ලෙසත් සංගක්කාර සම්මානයට පාත්‍ර වුණා. මෙම සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනාගත් එකම ක්‍රීඩකයා ඔහු වීමද විශේෂත්වයක්. ඊයේ නිමා වූ ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නිසා උළෙලට සහභාගී වීමට සංගක්කාරට හැකි වුණේ නැහැ. පසුගිය වසරේ අගෝස්තු 11 වෙනිදා සිට මේ වසරේ අගෝස්තු 3 වෙනිදා දක්වා වූ කාලය තුල ක්‍රීඩකින් දක්වූ දක්ෂතා මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වුණා. එම කාලය තුලදී සංගක්කාර එක්දින තරග 25කට සහභාගී වී ලකුණු 1049ක් රැස් කරගෙන තිබෙනවා. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ දල වේගය 55.21ක්. කඩුළු රකින්නෙකු ලෙස උඩපන්දු 26ක් සහ කඩුළු බිඳ දැමීම් 10ක් ඔහුගේ දක්ෂතා අතරට ඇතුළත්. ශ්‍රී ලංකාවට නායකත්වය ලබා දෙමින් ලෝක කුසලාන අවසාන තරගය සඳහා කණ්ඩායම මෙහෙවීම මෙහිදී විශේෂ අවධානයකට ලක් කර තිබෙනවා. සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස එංගලන්තයේ ජොනතන් ට්‍රොට් සම්මාන දිනාගත්තා. ඇලිස්ට්‍රියා කුක් වසරේ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයායි. ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවික් සමත් වුණා. අවසන් මහා තරගයේ නිමාවට පත් වුණේ නිව්යෝර්ක් නුවර ආත ඇෂේ ක්‍රීඩාංගණයේදී. අවසන් තරගයට ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයා ලෙස විරුදාවලිය ලත් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමගින් සර්බියාවේ නොවැක් ජොකොවික් තරග වැදුණා. දෙදෙනාම පැය 4 විනාඩි 10ක් පුරා තියුණු තරගයක නිරත වුණා. වට 4.0ක් ලෙස ජය හිමි කර ගැනීමට සර්බියාවේ ජොකොවික් සමත් වුණා. ඔහු තුන්වෙනි වටයේදී පිටකොන්දේ ආබාධයකට ගොදුරු වුවත් තරගයට පිවිසුනේ දැඩි අධිෂ්ඨානයෙන්. එහි ප්‍රතිඵලය වූයේ ලකුණු 6ට 2ක්, 6ට 4ක්, 6ට 7ක් සහ 6ට 1ක් වශයෙන් ජය වාර්තා කිරීමයි. මේ වසර තුල ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 3ක් දිනා ගැනීමට ජොකොවික් සමත්ව සිටිනවා. මෙවන් දස්කමක් දැක්වූ ලොව 6 වෙනි ක්‍රීඩකයා ලෙසයි ඔහු ටෙනිස් ඉතිහාසයට එක්වන්නේ. ඒ සමගින් ක්‍රීඩා පුවත් නිමාවට පත් වෙන සම්පත් චලිත ප්‍රවස්ථාව. ස්තුතියි දිනුෂ. දැන් කාලගුණ වාර්තාව. දකුණ බස්නාහිර සබරගමු හා මධ්‍යම පළාත්වලද කුරුණෑගල දිස්ත්‍රික්කයේද කඩින් කඩ වැසී ඇතිවේ. විශේෂයෙන් මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල ස්ථාන කිහිපයක තරමක තද වැසී ඇතිවිය හැකිය. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී හෝ දිවයිනේ අනිකුත් ප්‍රදේශවලද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් වල විටක නිර්ත දෙසින් හමන තරමක තද සුළංද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.